පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ලඝු 4 x සමානයි 3 කියලා දීලා තිනවා. මේකේ x වලට එන ගාන කීයද කියලා අහනවා. ඉස්සෙල්ලාම මේක දර්ශකයක් විදිහට අපි ලියා ගන්න ඕන. ලඝු 4 x සමානයි 3 කියලානේ දීලා තියෙන්නේ පේපරේ. දැන් ලඝු 10 100 සමානයි 2 කියන එක දර්ශකයක් විදිහට ඉස්සෙල්ලා ලියලා බලමුකෝ. 10 වර්ග සමානයි 100 නේ. පාදයේ තියෙන එක 10 දාගත්තා. සමාන ලකුණේ මේ පැත්තේ තියෙන එක දර්ශකය සමානයි 100 නේ. ඒ විදිහටම මේක ලියා ගන්න පුළුවන් නේද 4 3 වෙනි බලය සමානයි x කියලා. එතකොට 4 3 වෙනි බලය කියන්නේ 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 4නේ. 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. x සමාන වෙනවා 64ට.